සහවිජනනය කියන එකේ තේරුම ඥාති ළඟින් ඥාති සම්බන්ධතා පෙන්වන එකයි කියන අතර සංවාසය. රයිට්. දැන් ඔය මිනිස්සුන්ගේ ඉස්සරද විලා තියෙනවා. දැන් ඉස්සර අපේ විලා තියෙන්නේ නෑන මස්සිනා විවාහ. තියෙනවනේ. කියන්නේ එකම පවුලේ සහෝදර සහෝදරියන්ගේ ළමයි අතර. හරි. එතකොට ඒක ඉන්බ්‍රීඩින් තමයි. හරි. රජ පෙළපත්වල ඒ පෙළපත්වල මය අතර. එතකොට මේකේ වාසි අවාසි දෙකක් තියෙනවා. එකක් තමයි ඒ පෙළපතේ තියෙනවා නම් හොඳ ලක්ෂණ. ඒවම යනවා. ළමයින්ට ඒවම කියලා අන්තිමට සුපිරි ඥානයක රාශිය වෙනවා කියලා එකක් තියෙනවා. හරිද? හොඳ පැත්තේ. හැබැයි අප්සෙට් පැත්ත තමයි මේ සහවිජනනයෙන් මෙන්න මේක වැඩි වෙනවා. මොනවද? සමයුග්මකතාවයේ වැඩි වෙනවා. හරිද? මේක අවුලක් නෑ. මෙන්න මේක සමයුග්මක නිලීනය රෝග ඇති කරනවා. කියනවා නේද ප්‍රවේණික රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා ලේ ඥාතීන් අතර විවාහ මගින් කියලා. ඒ හින්දා පුළුවන් තරම් ලේ ඥාතීන් නොවන අය අතර විවාහ සිදු කරගන්න කියලා කියන්නේ. හරි. දැන් ওই කුරුණෑගලේම තියෙනවා ලෙඩක්. තැලසීමියා. හරි. ඉතින් කුරුණෑගල අයට කුරුණෑගලින්ම විවාහ සිදු කර ගැනීම ගොඩක් හොඳ නෑ. ඇයි අදාළ ප්‍රදේශයේ අදාළ ඇලීලේ වැඩිපුර තියෙනවා. දැන් ඥාතීන් අතර විවාහවලිමුත් ඒ ප්‍රශ්නේ නෑ. මොකද මේ පවුල්වල ඒ සමහර රෝගකාරක ඥානත් වැඩිපුර තියෙනවා. හොඳ ඒවාත් තියෙනවා, දෙපැත්තම තියෙනවා. හරි. එතකොට ඈතින් කොට දැන් එහෙම හරියන්නේ නැහැ. හරි. දැන් මේ නුවර ඉඳලා අපි එන ගාල්ලේ බලද්දි නැන්දගේ පුතා. ඒතකොට ආයේ ලේ ඥාතිනේ ගාල්ල උනානේ. එහෙම වැඩක් නැහැ. හරි. ඥාති සම්බන්ධතා නැති වෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ මේ ඉන්බ්‍රීඩින් කරපුවම දුර්වල වෙනවා. හරිද? දැන් ඔය අලියැත්තුන්ගේම ඒක තියෙනවා. හරි. ඒක උන් දන්නවා. ඒ කියන්නේ උන් ජෙනටික්ස් දන්නවා. හරිද? ඒ හින්දා උන් ගහණයක් ඇතුලේ තියාගන්නේ දැන් අර ප්‍රදේශයල වැඩක් නැහැ. අපි හිතමු දැන් අලි ගහණයක් කියලා. හරි. මේ අලි ගහණයක ඉන්නේ බොහෝ විට ගැහැණු සත්තු ප්‍රදාන. තේරෙනවද? කියන්නේ දැන් අපේ තියෙන පීතෘ මූලික සමාජනේ. ඒගොල්ලෝගේ තියෙන්නේ මාතෘ මූලික. ඒ කියන්නේ ඒකේ ඉන්න ආච්චි, ලොකු දුව, පොඩි දුව, දුවගේ දුව, ලොකු දුවගේ දුව, ඒ දුවගේ දුව. එහෙම ඉන්න ප්‍රධානව. දැන් පිරිමි සත්තු ඇති වුණා. හරිද? ඔය වයසක පිරිමි සත්තු ඉන්න පුළුවන්. එළියෙන් ආපු පිරිමි සතෙක් ඉන්න පුළුවන්. ඒක පස්සේ තේරෙනවා. හරි. දැන් මේකේ පැටියෙක් හැදුණා. මොකද වෙන්නේ? ඒ පැටියට අර කියන්නේ ඔක්කොම ටික එකතු වෙලා කියනවා නේද? එහෙම අලි ඔක්කොම කිරි දෙනවා. එහෙම. ඊට පස්සේ පේනවා නේද පාරක්යෙන් පයින්දී පැටියව හංග ගන්න ඔක්කොම සෙට් එක. ඇයි ඒ? නැන්දලා පුංචි අම්මලා ආච්චිලා එහෙම ඉන්නේ ඔක්කොම. ඒකට මේ පැටියගේ ඥාති ඉන්නේ. දැන් මූ පිරිමි සතෙක් වුණොත්. හරිද? ඌ ලිංගික පරිණතියට පත් වෙනකන් විතරයි ගහණය ඇතුලේ තියාගන්න. හරිද? ලොකු ළමයෙක් වුණ ගම. හරිද? පිරිමි පැටියා ගැහණු පැටියෙක් නම් අවුලක් නැහැ. එයාව එලවනවා. හේතුව ඌ හිටියොත් ඌ ඥාතීන් අතර අභිජනනයන්ට සහභාගී වෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රවේණික යෝගිතාවේ අඩු වෙනවා. අර සහභිජනන අවපාතය ඇති වෙනවා. හරි. ඉන්බ්‍රීඩින් ડિප්‍රෙෂන්. දැන් මූ එලවලා තියෙන. දැන් ඌට වෙලා තියෙන දේ හිතන්නකෝ. ඌ අර හොඳට කකා විදලා ප්‍රජනක වයසට එනකොට පන්නලා. දැන් ඌට යකාණේ ගලින්. හරි. උන් තමයි තනියලි කියලා එහෙම යන්නේ. හරි. උන්ට දැන් ඉස්සරහට හම්බුනොත් වාහනයක් ඒකට ගහනවා. මිනිහෙක් හම්බුනොත් ඒකට ගහනවා. හරකෙක් හම්බුනොත් හරකටත් ගහනවා. යකා නැගලා ඉන්නේ. හරි. මද කිපිලා, ඒ කියන්නේ මද වයසට ඇවිල්ලා. හැබැයි ඌව පිළිගන්නව මොකෙද්ද? වෙන ගහණයකින් ඌව පිළිගන්න. තේරෙනවද? දැන් මෙහෙ තව ගහණයක් තියෙනවා. හරි. දැන් ඒකෙත් ඒ ප්‍රශ්නේ ඇති වෙලා. වෙන අලි ගහණයක්. ඒකෙන් එකෙක් පන්නලා. ඌට පුළුවන් මේකට ජොයින් වෙන්න, මූට පුළුවන් මේකට ජොයින්. හරිද? එතකොට අවුට් බ්‍රීඩ්. හරි. හැබැයි ඌ ඒකට එනකොට සමහරට ඒකේ ඉන්න අර වයසක පිරිමි සතෙක් එහෙම ඉන්නවා නම් ඌ ගේම් ඉල්ලනවා. අර පේනවනේ වීඩියෝස් එහෙම තියෙන වැව් පිටිවල ඇනලා මැරෙනකන් එකෙක් ෆයිට් කරලා දවස් 3ක් තිස්සේ අනිත් එකව මැරුණාට පස්සේ තමයි යන්නේ. කැපවෙන දරුවන්ට අප වෙන බයෝපන්තිය
දේශප්‍රිය සෙනවිරත්න 2028 උසස් පෙළ නව පන්ති ආරම්භය. නම්බර් 0 මහනුවර නිපුන් මහනුවර මුළු දිවයිනටම ඔන්ලයින්.